ලංකාවට අලුතෙන්ම ආපු බජාජ් චෙටාක් 3503 ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන ඔයාලට දැනගන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න මේ wheel base. ඔයාලට කලින් බජාජ් චෙටාක් ස්කූටරේ මතකද? අර ක්ලාසික් වින්ටේජ් ලුක් එකක් තිබ්බ ස්කූටර් එක. ඉතින් ඒකෙම රෙට්‍රොෆිටඩ් නැත්නම් අපි කියන්නේ ඊළඟ ජෙනරේෂන් එක විදිහට තමයි මේ අලුත් බජාජ් චෙටාක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඩිසයින් එක බැලුවම පේනවා ඇති ඒ ක්ලාසික් ලුක් එකත් එක්ක මොඩර්නයිස් ටච් එක මික්ස් වෙච්ච ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට ඉස්සර 90 12 ටයර් එකක් බලා ගන්න පුළුවන්. ඉස්සර අපිට සිංගල් සයිඩ් වෙච්ච සස්පෙන්ෂන් සෙටප් එකක් තමයි හම්බෙන්නේ. අපිට මෙයාගේ ෆුල් බොඩි එකම මෙටල් ප්ලේට් වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ රගඩ් ෆීලිං එකක් තියෙනවා, හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා, හොඳ පේන්ට් එකක් තියෙනවා. අපිට මෙයාගේ බැටරි විදියට 3.5 කිලෝවොට් අවර් බැටරියක් තමයි හම්බෙන්නේ. ඒ වගේම අපිට යාගේ ලිතියම් අයන් බැටරියක් හම්බ වෙනවා මෙයාලගේ අවුරුදු 3ක වොරන්ටි එකත් එක්ක. ඉතින් මම හිතන්නේ ගොඩක් හොඳයි බැටරි වොරන්ටි එකක් විදියට. අපිට මෙයාගේ පිටිපස්ස වලට පේන ඇති fully LED tail light setup එක, split tail light setup එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අපිට ගොඩක් පාතින් වෙන තමයි නම්බර් ප්ලේට් හෝල්ඩර් එකත් බලා ගන්න පුළුවන් ඉන්නේ. පවර් ට්‍රේන් එක ගැන කතා කරොත් අපිට මෙයාගේ ස්විං ආර්ම් එකේ මවුන්ට් කරපු BLDC එහෙම නැත්නම් බ්‍රෂ්ලස් DC මෝටර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. කිලෝවොට් 3.4ක පීක් පවර් එකක් එක්ක. ඉතින් මේක අපිට සාමාන්‍ය විදියට කිව්වොත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 63ක වගේ টොප් ස්පීඩ් එකකට මේක ගොඩක් කේපබල්. අපිට පිටිපස්සෙත් 90 12 ටයර් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මෙයාගේ ෆුට් බෝඩ් එක උනත් ගොඩක් ස්පේෂස් විදියට තියෙනවා. මෙයාගේ සීට් එක ගොඩක් දිගට තියෙනවා. සාමාන්‍ය දෙන්නෙට යන්න හොඳ කම්ෆර්ටබලි යන්න පුළුවන් විදියට තියෙනවා. අපිට මෙයාගේ ඉස්සරහා ගත්තොත් අපිට LCD නෙගටිව් ලයිට්ස් ඩිස්ප්ලේ එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒක අපිට සාමාන්‍යයෙන් මෙයාගේ රේන්ජ් එක මොන වගේද, බැටරි පර්සන්ටේජ් එක කොච්චර දුර යන්න පුළුවන්ද වගේ දේවල්, අපිට ටයිම් එක වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ බටන් ලේඅවුට් එක ගත්තොත් ඇත්තටම ටිකක් හොඳ අර පියානෝ බ්ලැක් ෆිනිෂ් එකක් එක ඇත්තටම ක්වොලිටි බටන් ලේඅවුට් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට මෙයාගේ DR සහ නියුට්‍රල් කියන මොඩල් එක අපිට හැන්ඩල් එකේ බලා ගන්න පුළුවන්. අපිට පේන ඇති මෙතන සයිඩ් එකෙන් අපිට කබි හෝල් එකක් බලා ගන්න පුළුවන් 350 බැජ් එකත් එක්ක. අපිට මෙයාගේ එහා පැත්තට ආවොත් අපිට මෙයාගේ එහා පැත්තේ පොකට් එකේ මෙයාගේ ලොකේට් කරලා තියෙනවා. අපිට මෙයාගේ USB පෝට් එක. ඉතින් මේකෙන් අපිට ෆෝන් charge කරගන්න වගේ දේවල් වලට මේ ගොඩක් යූස්ෆුල්. අපිට පොඩි වෙදර් කැප් එකක් එක තමයි හම්බෙන්නේ. අපි මෙයාගේ සීට් අන්ඩර් සීට් ස්ටෝරේජ් එක ගත්තොත් අපිට ලීටර් 35ක ලොකු ඉඩක් හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකකට ඉතාම හොඳ ඉඩක්. ඉතින් ඔයාලට charging point එක බලා ගන්න පුළුවන්. අපිට මේක charge කරන්න සාමාන්‍යයෙන් පැය 3මාරක් පැය 4ක් වගේ කාලයක් ගත වෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඩීව බලන්න. ෆස්ට් එක්ස්ප්‍රෙෂන් එක විදියට දෙන්නෙක් දාලා සාමාන්‍ය කඳු ස්ලෝප් එක ඇත්තටම මෙයාගේ හොඳ මෝටර් එක හොඳ ටෝක් එකක් එන හොඳ පිකප් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ අපිට රීජනරේටිව් බ්‍රේකින් හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට බ්‍රේක් යූස් කරන්න නැතුව අපිට මෝටර් එකෙම මේව ස්ලෝ ඩවුන් කරගන්න පහසුකම හම්බෙලා තියෙන. ඉතින් ඒක බ්‍රේක් වලට හොඳ බ්‍රේක් වල ලොන්ජෙවිටි එක වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට මෙයාගේ ඇත්තටම ගොත් සාමාන්‍ය ටිකක් අප්රයිට් පොසිෂන් එක තමයි අපිට රයිඩ් කරන්න තියෙන අර ක්ලාසික් චෙටාක් එකේ ෆීලිං එක තමයි ඇත්තටම මට එක්ස්පීරියන්ස් කරගන්න හම්බුනේ. ඇත්තටම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන ස්කූටර් එකක්. අර රැට්ලින් සවුන්ඩ්ස් මුකුත් එන්නේ නැහැ. සස්පෙන්ෂන් උනත් ගොඩක් කම්ෆර්ටබල් විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් හැන්ඩ්ලින් උනත් ලොකු අර හෙවි ගතියක් දැනෙන්නේ නැහැ. ඇත්තටම හොඳ කන්ට්‍රෝල් ස්කූටර් එකක් කියලා කියන්න පුළුවන්. බිල්ඩ් ක්වොලිටි එක නම් ඇත්තටම ඉතාමත්ම හොඳ ලෙවල් එකක තියෙනවා. ප්‍රශ්න චෙටාක් එක වගේ වෙයි තියෙන්නේ නේ. අර එන ඔෆිසින් ඉන්න වගේ.
ඉතින් ගයිස් ඔය විදිහට තමයි බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් ගැන විස්තරේ කියන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ බිල් කොල්ලේ ගත්තෙන් පැත්තොත් මම හිතන්නේ දැනට ලංකාවේ මාකට් එකේ තියෙන හොඳම බිල් කොල්ලේ තියෙන ස්කූටර් එකක් කියලා කියන්න පුළුවන්. අපිට මෙටල් බොඩි ෆ්‍රේම් එකක් හම්බ වෙන එකම ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. ඉතින් ඒ වගේ දේවල් ෆීචර්ස් එක බලුවම මම හිතන්නේ ඇත්තරම ගෙවන මුදලට මේකේ ප්‍රයිස් එක වෙන්නේ ලක්ෂ 7,49,000 ගාන මට ප්‍රයිස් එක මතකයි මම හරියටම දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ගෙවන මුදලට මම හිතන්නේ ඉතාම හොඳ ස්කූටර් එකක්. මොකද අපිට ලිතියම් බැටරියක් හම්බ වෙනවා, 3 years warranty එකක් හම්බ වෙනවා. ඒක DPMC ළඟ තියෙන DPMC කියලා කියන්නේ ලංකාවේ ලොකුම මම හිතන්නේ සර්විස් නෙට්වර්ක් එකේ තියෙන කම්පැනි එකක්. ඉතින් මම හිතන්නේ එතකොට බජාජ් කියන අර අපේ හිතේ තියෙන විශ්වාසයත් එක්ක මම හිතන්නේ ඇත්තටම අපිට හොඳ choice එකක් කියලා කියන්න පුළුවන් බජාජ් චෙටක් එක. හැබැයි මේ ස්කූටර් එක හැමෝටම නෙමෙයි. මොකද මේක ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් වුණත් මේක ගොඩක් අර ක්ලාසික් වින්ටේජ් කියන ඒ ෆීලිං එක තියෙන ස්කූටර් එකක්. ඔයා සාමාන්‍යයෙන් normal day to day life එකකට නම් මේක ගන්න මම හිතන්නේ ගොඩක්ම ප්‍රමාණවත්. හැබැයි ඔයා මේක ඔයාගේ නිකන් අර ස්පෝර්ටි ඩ්‍රයිවිං අර ඒ වගේ අර එහෙම දෙයකට නම් මේක මම හිතන්නේ කිසිසේත්ම ගැලපෙනවා කියලා. මොකද මෙයාගේ ඩ්‍රයිවිං ස්ටයිල් එක උනත් අපිට ගොඩක් අප්‍රයිට් අර ක්ලාසික් වින්ටේජ් ෆීලිං එක මම හිතන්නේ ඔයාලට පේන්නේ නැති මගේ වීඩියෝ එකෙන්. ඉතින් හැමෝටම ගැලපෙන ස්කූටර් එකක් නෙමෙයි. හැබැයි ෆැමිලි වලට ඉතාම ගොඩක් ගැලපෙන ස්කූටර් එකක්. ඉතින් ඒ විදිහට තමයි මේ ස්කූටර් එක ගැන කියන්න තියෙන්නේ. ඔයා බජාජ් චෙටක් එකක් මේ විදි පර්චේස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද ගන්න ඉන්න කෙනෙක්ට ඒක අනිවාර්යෙන්ම වැදගත් වෙයි. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි කියන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක ලයික් කරන්න, වීඩියෝ එක බලන්න තව කට්ටිය ෂෙයා කරන්න. ඉතින් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකක් හමුවෙමු. එතෙක් ජය.